මුළු රටක්ම අඬවපු මෙන්න මේ ලයිව් එක ඔයාලත් දැක්කද? මේ සිදුවීම වෙන්නේ ඊයේ. ඊයේ රෑ එක්තරා තරුණයෙක් ලයිව් එකක් ඇවිල්ලා එයාගේ ජීවිතය නැති කර ගන්නවා. ඒක දකින එයාගේ අම්මා හැසිරෙන විදිහ තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. මම හිතන්නේ ඊයේ මුළු රටක්ම නිදි නැතුව කල්පනා කරේ මෙන්න මේ සිද්ධිය ගැන. අපි අර කතාවට කියනවානේ ප්‍රශ්නය තමන්ගේ වෙන තාක්කල් පිළිතුරු දාර්ශනිකයි කියලා. සමහර විට මේ වීඩියෝ එකත් කෙනෙක්ට පේන්න පුළුවන් දාර්ශනික පිළිතුරු දෙන වීඩියෝ එකක් විදිහට. හැබැයි මේ කතාව ඔයා පොඩි වෙලාවක් අරගෙන හොඳට අහන්නකෝ. ගොඩක් වෙලාවට අද කාලේ තරුණ ගෑනු ළමයි තරුණ පිරිමි ළමයි තමන්ගේ ජීවිතය නැති කරගන්න හරි ඉක්මනට තීරණ ගන්නවා. මොනවාම හරි සිද්ධියක් වෙච්ච ගමන් එයාලට තියෙන ලේසිම උත්තරේ විදිහට එයාලට පේන්නේ තමන්ගේ ජීවිතය අතෑරලා මේ හැම ප්‍රශ්නකින්ම පැනලා යන එක. මේ විදිහට වෙන්න ලොකුම හේතුවක් තමයි ගොඩක් වෙලාවට අද කාලේ ඉන්න ගෑනු ළමයිට පිරිමි ළමයිට කිසිම දෙයක් දරා ගන්න තරම් එයාලගේ හිත ශක්තිමත් නැහැ. සමහර තරුණ දරුවෝ ඉන්නවා එයාලා දරා ගැනීම කියන වචනේවත් දන්නේ නැහැ. මෙන්න මේ දරා ගැනීම නොමැතිකම නිසා ගොඩාක් වෙලාවට මොකක්ම හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් ජීවිතේ නැති කරගන්නවා කියන තීරණය ගන්න එයාලා හරි ඉක්මනට පෙළඹෙනවා. හැබැයි එයාලගේ මේ තීරණය නිසා අවසානයේට දුක් විඳින්නේ ආදරණීය අම්මා කෙනෙක්, ආදරණීය තාත්තා කෙනෙක්. ඒ අම්මගේ ඒ තාත්තගේ අවුරුදු ගානක කැපකිරීම තමයි අවසානයේට දුක් විඳින්නේ. තව එක හේතුවක් තමයි ගොඩාක් වෙලාවට අද කාලේ ඉන්න දෙමව්පියන්ට තමන්ගේ දරුවොත් එක්ක කතා කරන්න, තමන්ගේ දරුවා මොනවද කරන්නේ කියන එක ගැන හොයලා බලන්න වෙලාවක් නැහැ. එතකොට ඒ දරුවට මොන ප්‍රශ්නය ආවත් ඒ දරුවට කතා බහ කරන්න කෙනෙක් නැහැ. ඇයි අම්මයි තාත්තයි දෙන්නම වැඩවලට හිර වෙලා අම්මයි තාත්තයි දෙන්නම සල්ලි හොයනවා. අම්මයි තාත්තයි දෙන්නම ගත කරන්නේ මාරම බිසි ලයිෆ් එකක්. ඒ දෙමව්පියෝ ඒ විදිහට මහන්සි වෙන්නේ ඒ දරුවන්ගේම ජීවිතය යහපත් කරන්න තමයි. හැබැයි ඒ කොච්චර මහන්සි වුණත් ඒ කොච්චර සල්ලි හම්බ කරත් අවසානයේදී ඒ දරුවට ඒ දරුවාගේ ප්‍රශ්නයක් කතා කරගන්න කෙනෙක් නැති වෙන තරමට. ඒ දරුවට ඒ දරුවාගේ පාළුව තනිකම නැති කරගන්න අම්මා තාත්තත් එක්ක ගත කරන්න වෙලාවක් නැති වෙන තරමට. ඒ දරුවා අසරණ වෙලා නම් ඒ දරුවා තනි වෙලා නම් අම්මයි තාත්තයි කොච්චර සල්ලි හෙව්වත් වැඩක්ද? ඔන්න ඔය හේතුව නිසා ගොඩාක් වෙලාවට ගොඩාක් දරුවෝ තමන්ගේ ජීවිතේ නැති කරගන්න පෙළඹෙනවා. ඉතින් තමන්ට කතා කරන්න කෙනෙක් නැත්තම්, තමන්ගේ ප්‍රශ්න තමන්ට කියන්න කෙනෙක් නැත්තම්, ජීවිතේ නැති කරගන්න අර වෙන මොනවා කරන්නද කියන තැනට එයාලා එන අවස්ථා තියෙනවා. ඊළඟට ගොඩාක් වෙලාවට අද වෙනකොට නොගැලපෙන සම්බන්ධතා. සාමාන්‍යයෙන් 9 10 වසරවල් පාස් කරාට පස්සේ ළමයිට හරි අමුතු පිස්සුවක් හැදෙනවා. මේක කොහොමද කියලා බලන්න ඕනේ. දැන් මට මගේ දේවල් කියන්න මේ අයියා ඉන්නවා, අර අයියා ඉන්නවා, මම මේ නංගිත් එක්ක යාළු වුණොත් හොඳයි, මම මෙයත් එක්ක හිටියොත් හොඳයි. අන්න ඔය වගේ අමුතු විකාරවල් ඒ දරුවන්ගේ මනසට එනවා. සමහර විට සමහර ගෑනු දරුවෝ ඉන්නවා ගෙදරින් තාත්තගේ ආදරය හරියට ලැබෙන්නේ නැහැ. එතකොට ඒ ආදරය යාලා පිටින් හොයන්න පටන් ගන්නවා. සමහර පිරිමි ළමයි ඉන්නවා ගෙදරින් එයාට එයා හොයන ලෙංගතුකම ලැබෙන්නේ නැහැ. එතකොට ඒ ලෙංගතුකම පිටින් හොයන්න පටන් ගන්නවා. ඔන්න ඔය වගේ හේතු කාරණා ගොඩක් නිසා නොගැලපෙන සම්බන්ධතාවල පැටලිච්ච සමහර දරුවෝ ඒ සම්බන්ධතා බිඳී ගියාම එන ප්‍රෙෂර් එක දරා ගන්න බැරුව එයාලගේ ජීවිත නැති කරගන්න පෙළඹෙනවා. මේ වගේ ගොඩාක් හේතුන් නිසා අද වෙනකොට අද සමාජය වෙනකොට තරුණ ගැහැණු ළමයි තරුණ පිරිමි ළමයි ඒ වගේම තමයි පාසල් යන වයසේ ගැහැණු දරුවෝ පිරිමි දරුවෝ තමන්ගේ ජීවිත නැති කරගන්න පෙළඹෙනවා වැඩි. අපි මේකට මොකද්ද කරන්න ඕනේ? පළවෙනිම දේ ඔයාට පුළුවන් මේ දේ ඔයාගේ පවුලෙම පටන් ගන්න. ඔයාගේ දරුවන්ට පුළුවන් තරම් කාලය දෙන්න. දරුවා යන්නේ එන්නේ කොහෙද? දරුවා ආශ්‍රය කරන්නේ කවුද? දරුවා කරන්නේ මොනවද? දරුවා ප්‍රශ්නක දින්නේ ප්‍රශ්නකින් ඉන්නවා නම් ඇයි දරුවා මේ විදිහට ඉන්නේ? දරුවාගේ හැසිරීමේ වෙනස්කමක් දැනෙනවා නම් ඒ වෙනුවෙන් මොනවද කරන්න ඕනේ? මේ හැම දෙයක්ම පිළිබඳව හොඳට හොයලා බලන්න. ඊට පස්සේ ඔයාට යාළුවෙක් ඉන්නවා නම් ඔයාගේ යාළුවා නිකමට හරි කිව්වොත් මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි කියලා ඒ කෙනාට අහුම්කම් දෙන්න. සමහර විට දරා ගැනීම අවසානයේ ඉන්න කෙනෙක් ඔයාට ඒ විදිහට අහුම්කම් දෙන්න කියනවා වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාගේ යාළුවෙක් මොනවාම හරි ප්‍රශ්නයක් ඔයත් එක්ක බෙදා ගන්නවා නම් ඒකට ඒ වෙලාවේ විහිළුවක් කරලා hina වෙලා ඒක මගේ අරලා ඉන්නේ නැතුව ඇයි මෙයා මෙහෙම වෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. හොඳ යාළුවෙක් විදිහට මම හිතනවා යාළුවෙක්ට දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි හොඳ අහුම්කම් දෙන්නෙක් වෙන එක කියලා. ඊට පස්සේ ඔයා මේ වෙනකොටත් ඔෆෙයා එකක ඉන්න කෙනෙක් නම් ඔයා ඔෆෙයා එකකට යන්න ඉන්න කෙනෙක් නම් හැම වෙලාවෙම තමන්ගේ පාර්ට්නර්ට අවංක වෙන්න. තමන්ගේ පාර්ට්නර් වෙනුවෙන් වෙලාව වෙන් කරන්න. ඔයාට එහෙම වෙන් කරන්න තරම් කාලයක් නැත්තම් ඔයා හිතනවා නම් ඔයාට එහෙම අවංක වෙලා ඔෆෙයා එකක් ඇතුළේ ඉන්න බෑ කියලා හොඳම දේ තමයි ඔයා කවදාවත් ඔෆෙයා එකකට නොයා ඉන්න එක. මොකද එතකොට තව ජීවිතයක සතුට, තව ජීවිතයක් රැකේවි. ඒ හින්දා මේ වගේ පුංචි දේවල් ඔයාලට කරන්න පුළුවන් දේවල් ගැන හොයන්න. ආදරණීය අම්මේ තාත්තේ ඔයාගේ දරුවට පොඩි කාලේ ඉඳන්ම දරා ගැනීම කියන දේ හුරු කරන්න. ඒ වගේම තමයි ඔයා මේ වෙනකොටත් මොකක්ම හරි ප්‍රශ්නක ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් 19:26 පැය 24 පුරාම දවස් 7 පුරාම ඔයාට කතා කරලා ඔයාගේ තියෙන ඒ ගැටලු වලට පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඒක ජාතික වශයෙන් ඔයාලට ලබා දෙන සේවාවක්. මෙන්න මේ දේවල් ගැන දැනුවත් වෙන්න. මේ වගේ එක විදිහේ සංවිධාන තියෙනවා. රාජ්‍ය සහ රාජ්‍යයට වෙන ස්වේච්ඡා සංවිධාන තියෙනවා. ඔයාගේ ගැටලු වලට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ඔයාට හුඟකම් දෙන්න කෙනෙක් නෑමයි කියලා හිතන අවස්ථාවක අන්න ඒ වගේ කෙනෙක්ට කතා කරලා ඒ වගේ සංවිධානයකට කතා කරලා ඔයාගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න උත්සාහ කරන්න. ජීවිතය කියන්නේ හරිම වටින දෙයක්. ජීවත් වෙනවට වඩා ජීවිතේ නැති කරගන්න එක ලේසියි තමයි. හැබැයි ප්‍රශ්න දරාගෙන කොහොම හරි ජීවත් වුණොත් තමයි මේ ජීවිතය ඇතුලේ අපි දිනුම් වෙන්නේ. ඒ හින්දා ජීවිතේ නැති කරගන්න එක නෙමේ තියෙන එකම පිළිතුර. හැම වෙලාවෙම අම්මා තාත්තා ගැන හිතන්න, ඒ දෙනා කරපු කැපකිරීම ගැන හිතන්න. මේ සිදුවීම ඇත්තටම ඊයේ මුළු රෑම මුළු රටක්ම අනවපු සිදුවීම. අපි ප්‍රාර්ථනා කරමු මේ අම්මටයි තාත්තටයි මේ වේදනාව දරා ගන්න ශක්තිය ලැබෙන්න කියලා.